Welcome to Chama and Chatu. අද අපි දැන් මේ කොහෙද ඇවිල්ලා ඉන්නේ? අද අපි වෙනස්ම විදිහේ බ්ලොග් එකක් කරන්න හිතුවා. ඒක ලංකාවේ පළවෙනි පාරට වෙන දෙයක්. ඔව් ලංකාවේ පළවෙනි වතාවට පටන් ගත්ත වැඩක් මේක. ලංකාවට අලුත් දෙයක්. අපි අද බ්ලොග් එක පටන් ගන්නේ කොළඹ wax museum. අපි ඇතුළට ගිහලා බලමු. බලමු අපිත් එක්ක යන් ඇතුළට. අඳුරන කට්ටිය ගොඩක් ඇති ඇතුලේ. ඔව් අඳුරන කට්ටිය ගොඩක් ඇති. කතා බහ කරන්න බැරි වුණාට අපි බලලා එමු. අපි යන් ඔහම උඩට අපි දැන් මෙතනට ඇවිල්ලා ඉන්නේ. මෙතනට ඇතුළට යද්දී ටිකට්ස් ගන්න ඕනේ. හන්ද අපි ගිහිල්ලා බලමු කොහොමද මේ ටිකට්ස් වල ප්‍රයිස්, ලොකු අයට කොහොමද, පොඩි අයට කොහොමද, ෆොරිනර්ස්ලට කොහොමද කියලා ඇතුළට ගිහින් බලමු. අපි ටිකට්ස් ගන්න යන්නේ. ටිකට් අරගෙන තමයි ඇතුළට යන්න ඕනේ. local address එක 1800යි. local side එකට වෙන්නේ රුපියල් 800යි. ඒකට address foreign එකට වෙනවා per උස්සා. foreign side එකට වෙන්නේ $100. ආයි අපි ස්කෝලේ වලට වෙනම ස්පෙෂල් පැකේජ් එකක් තියෙනවා. හරි thank you. ටිකට් එක ගත්තා. අපි ඇතුළට ගිහිල්ලා බලමු. ජීව මානව සිටිනා වගේම තියෙනවා. ඉතින් කියලා වැඩක් නැහැ. හිතා ගන්න බෑ. හොඳ නිර්මාණයක්. හොඳම නිර්මාණයක්. විශිෂ්ට නිර්මාණයක්. ලංකාවට මාරම වටිනවා. පවා නියපොතු පවා මේ ඇත්තම විදිහටම තියෙනවා. චතු බලන්න නියපොතු පවා මේ කියන්නේ හිතා ගන්න අමාරු එක. අපේ අති විශිෂ්ට කලා නිර්මාණයක්. මහේන්ද්‍ර පෙරේරාත් එක්ක. හොඳයිනේ. Cheers. අපි යන සත්‍යයක් කරන්නේ. සිනමාවේ රැජිනල් මාලි ෆොන්සේකා මහත්මියගේ රූපය. කොහොමද හිතෙන්නේ? අති විශිෂ්ටයිනේ. සැබෑයිම ඉන්නවා වගේ. මට කොහොමත් මේ විශේෂත්වය මගේ ඉස්කෝලේ මට ලොකු ගෞරවයක්. ගුරුකුලයටම ගෞරවයක්. ශරණ්‍ය ගුරුකුල විද්‍යාලයේ ශිෂ්‍යාව. හරි සතුටුයි. රංගනීය මහත්මයාගේ මාලි ෆොන්සේකා මහත්මියගේ ප්‍රවීණ රංගන ශිල්පී ශ්‍රියන්ත මෙන්ඩිස් මහත්මයාගේ සහ ඔය ඉස්සලා ෂොට් එකක් දාගත්තේ අතිවිශිෂ්ට වගේ මහේන්ද්‍ර මම යන්නේ ඒක නිසා තමයි මේ එයත් එක්ක ෂොට් එකක් දැම්මේ. මොකද මේ මෙන්න මේ නළුව නම් මේ තමයි නළුව.
චරිතයක්. චරිතයක්. රංගනය බීලා ඉන්නේ. ඒ කියන්නේ ආයක මේ අමුතුවෙන් උගන්වන්න දෙයක්ද චරිතේ කියන්න විතරයි ඕනේ. මේ වගේ චරිතවලට ආය ගහන්න තව චරිත නැහැ. අති විශිෂ්ටයි. මම පෞද්ගලික වාසනාවෙන් පෞද්ගලික ගෞරවය කරන අතර විශේෂ චරිතයක්. ඒ වගේ තමයි මහේන්ද්‍ර පෙරේරා කියන්නේ. මෙතන සියල්ල බදලා මේ. ඔව්, ඒ කියන්නේ අපි ભેදයක් නෑ. සමස්ත සියලු දෙනාම දක්ෂයි. ඒ කියන්නේ මේ වගේ තැනකදී මෙතන මෙයාලගේ රූපයක් මේ විදිහට දකින්න ලැබෙන එක හරි ලොකු දෙයක්. වටින දෙයක්. යන්න ඉස්සරහට. නෑ හට්ටින්න. මට ඉතින් මෙතනින් එන්න අප්පා ඒ පාරේ මෙයත් සෙට්ටලා එතන මේ ඒ කියන්නේ මෙහෙම දෙයක් නේද? අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ ශාමා මහේන්ද්‍ර පෙරේරා කියන මේ චරිත දැන් අපි අපිට කියන මේගොල්ලෝ දිහා බලන්න අපිට කියලා අවස්ථාවක් අපිට මේ වගේ දැන් පුළුවන්. දැන් මූණට බලාගෙන කියන්න පුළුවන්. මූණට බලාගෙන කියන්න පුළුවන්. මෙච්චරයි වචනේ නළුවෝ නම් මෙන්න නළුවෝ. එච්චරයි. ඒ වගේද චතු? ඒ වගේ නළුවෙක් එක්ක ෂොට් එකක් ගහන්න හම්බ වෙන්නේ. මෙතන ආවොත් විතරයි මහේන්ද්‍ර පෙරේරාත් එක්ක ෂොට් එකක් ගහන්න පුළුවන් වෙන්නේ. හරිද? මෙතෙන්ට එන්න ආවොත් මහේන්ද්‍ර පෙරේරා මහත්මයාගේ ෂොට් එකක්. ජයලත් මනෝරත්න මර්සි එදිරිසිංහ දන් ලගින තාරාවන් වන්නද මං ඌරු ගලින් මොන ගදමුතු අරගන්නද මං චපල හිමිට සිරියවන්නේ රැවටෙන්නද මං එහෙම කළොත් ඔබ කියාවි මොඩ ගෑණි මන් මේක හරියන්නේ නැහැ. මේ මෙතනින් එන්නෙම නැහැ. මහේන්ද්‍ර පෙරේරා දාලා මෙන්න දිසින්න යන්නේ තියෙන්නේ. මේක හරියන්නේ නැහැ. බලන්නකෝ. අයියෝ. මේ මහේන්ද්‍ර පෙරේරා මේක හරියන්නේ නැහැ. මං එකයි යන්නේ ඈ. අපි වස් වෙලා ගහමු. දාලා යන්න හිතෙන්නේ නැහැ නේ. අපි දැන් යන්නේ ලෝකේ නමක් දිනාගත්ත චරිත ඉටිරූපවලින් මවලා තියෙන ආකාරය බලන්න. මේ ඉන්නේ කවුද චතු? නෙල්සන් මැන්ඩලා තමයි මේ ඉන්නේ. ස්ටීව් ජොබ්ස්. මෙහෙමයි මෙතන ආවට පස්සේ මේ පොඩි පැහැදිලි කිරීමකුත් තියෙනවා. ඔයාලට මේ සියල්ල එක්ක බලා ගන්නට පුළුවන්. ඇල්බර්ට් අයින්ස්ටයින් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය මේ තමයි Elvis Presley. අපි පොඩ්ඩක් නටමුද? නටමු. එහෙනම් අපි යමු නටන්න පුළුවන් තැනකට. නටන්න කිව්වා විතරයි චතු ගිහිල්ලා ඉවරයි. බොම්මාලි. ඕ ඒ. මේවත් ඇවිල්ලා ලෝකයේ දැවන්ත චරිත තමයි මේවා. බොම්මාලි. මේ ඉන්නේ ලෝකයේ අතිදැවන්ත චරිත. දැන් මේ බොම්මාලි ගත්තම දැන් සතුට මතක ඇති මේ ලේන්සු අපි ඉස්කෝලේ යන කාලේ මේ කලයකට ලේන්සු. එතකොට අත් පළඳනා. ඒ තරම්ම ප්‍රසිද්ධයි. මයිකල් ජැක්සන්. අපි යනවා දැන් ක්‍රීඩා පිටියට. අපි යනවා දැන් ක්‍රිකට් ගහන්න. අද පුළුවන් ඕනනම් සෙල්ෆියක් ගහන්න. මොරලිත් එක ෆොටෝ එකක් ගහන්න. චතු ඔහොම ඉන්න අතරේ මම යනවා හොලිවුඩ් එකට. මං ආවා හොලිවුඩ් තරු අතරට. මිස්ටර් බීන් ඉන්නවා. මේක තමයි හොලිවුඩ් එක. චතු මොකද හොලිවුඩ් එකේ නිකන් තරුවක් වෙන්න හිතුවද?
මියුසියම් එකේ හොලිවුඩ් ඒරියා එක. හොලිවුඩ් ඒරියා එක. කොවනේ මේ චාම මෙතන ඇවිල්ලත් මට හොයාගන්න බෑ. අම්මෝ මෙහෙ එන්න. මුස්ලිත් එක්ක මම ඉන්න දැන්. මේ චාම මේ බලන්න මේ කැරක්ටර්ස් මේ හදලා තියෙන විදිහනේ. කැරක්ටර්ස් මෙහෙම දකිද්දී හරිද? දැන් රිහානාගේ මේ මියුසිකල් ෂෝස් මතක් වෙනවා. හරිද? මිස්ටර් බීන් හරිද? එයාලගේ ස්ටෝරීස් මතක් වෙනවා. හරිද? not bad. දාලා යන්න හිතෙන්නේ නැහැ මොකද කියන්නේ? මට නම් ප්‍රශ්නයක් නැහැ. දැන් යන්නේ කොහෙටද දන්නවද? ඉන්දියාවට, තමිල්නාඩුවට, දිල්ලියට. ඔයා දන්නවා මම ෆිල්ම් වලට කොච්චර පිස්සෙද්ද කියලා. එහෙමයි යා. තමිල් ෆිල්ම්, හින්දි ෆිල්ම් ඒවට හරිද? මේ රජනකාන්ත ලලිතාසයි. මේ අතිවිශිෂ්ට දවල්ක චරිතයක් මේ. මේකේ අතීතයක් හරි ලස්සනයි. හරි ලස්සන අතීතයක් තියෙනවා. මේ ශේෂ්ත්‍රයට එන්න ඒ ආපු ගමන් මග ඒ හිස්ටරි එක මාර ලස්සනයි. මොනවද පෙන්වන්නේ යාට? භාෂා. ශාරුඛ් ඛාන්. මම ඒක පිළිගන්නවා. එයා තමයි කිව්වේ. තැම්පත් උනේ ඇයි? අති විශිෂ්ටයිනේ. දවල්ක චරිතයක් විතර ඉතිරින්න බෑ. අපි මෙහෙම හිතුවොත් අපි හිතනවා දැන් මේ වගේ ඉටි රූප කලාකාරයක් නැහැ කියලා. හරිද? දැන් මෙහෙම එකක් බිහුනේ නැහැ. එකපාරට මේ වගේ චරිත ටිකක් ඉන්නවා. හිතෙන්නේ ඇත්තටම ලංකාවට ඇවිල්ලා කියලා තමයි හිතන්නේ. ඒ තරම්ම සැබෑම රූප විදියට තියෙනවා. ජීවමාන රූප විදියට. ඒක තමයි කලා හැකියාව කියන්නේ. කලා ඇහැක් තියෙන්න ඕනේ. මට වගේ. ඒක ඇත්ත. ඇයි නිකන් ඒක කින්ඩියට වගේ hina වෙන්නේ? බලාගෙන ෆිල්ම් එක කරලා කියන්නේ. මේ වාව් එතන ඉන්න මම මෙතන ඉන්න. මම මේ ෆිල්ම් එක කර ගන්නවා කියලා. කොහේ ගියත් වෙනවනේ. ඉස්සෙල්ලා කිව්වාගේ අපි ආයෙත් මතක් කිරීමක් කරන්නේ දේශීය සංචාරකයන්ට වැඩිහිටියන්ට 1800යි පොඩියට 800යි විදේශ කට්ටියට වැඩිහිටි කට්ටියට ඩොලර් 20යි පොඩි කට්ටියට ඩොලර් 10යි ඊට අමතරව මෙයාලගේ තියෙනවා ස්කූල්ස් වලට වෙනම පැකේජස් ප්‍රයිස් පැකේජ් එකක් වෙනම යනවා ඕනම කෙනෙකුට ඇවිල්ලා බලන්න වටින තැනක් එච්චරයි කියන්නේ කෙනෙක් ඒ අත්දැකීම අපි ලබා ගත්තා ඒ සතුට අපි කොහොමද කියලා දන්නවනේ එතකොට මේ එන්න ඇවිල්ලා කොළඹ වැක්ස් මියුසියම් එකට එන්න ඇවිල්ලා බලන්න කොහොමද කියලා ඒ අත්දැකීම ඕගොල්ලෝ ගන්න. එහෙනම් අද මෙතනින් මේ කියන්නේ මෙතනින් මේ වැඩේ මෙහෙම ඉවරයි මෙතනින් එහාට යනවා මෙයාගේ බඩ පුරවන්න. හරි. එහෙනම් අද අපේ වීඩියෝ එක ඉවරයි. මගේ බඩ විතරයි පිර වෙන්නේ. මෙයා නිකන් ඉන්නේ කන්නේම නැහැ. මම කන්නේ. එහෙනම් අදට අපේ වීඩියෝ එක ඉවරයි. මතක් කරලා අපිව subscribe කරන්න, bell icon එකත් click කරන්න. මේ වගේ ලස්සන වීඩියෝ එකකින් අපි නැවත හමු වෙමු. එතකන් ජය වේවා.